මේ වෙලාවේ මගේ හිතට දැනෙන සතුට මෙච්චරයි කියලා කියන්න මට වචන නැහැ. ඔයාට මතකයිද මීට සති 3කට කලින් ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලාට මං දානමය පින්කමක් කරන්න ගිය අවස්ථාවේ ගලක් මුදුනේ පිහිටලා තිබ්බ කිසිම බැතිමතෙක්ට වන්දනාමාන කරගන්නට බැරි වෙන ගානට දියසෙවල් මඩ වගුරු කැලේ වැවිලා තිබිච්ච මේ චෛත්‍ය රාජන් වහන්සේ දැක්කා. එදා මං ගෙදර ආවේ මේ පොසොන් පෝයට කලින් චෛත්‍ය රාජන් වහන්සේ පිළිසකර කරලා මින් පසුව දහස් ගණනකට වන්දනමාන කරගන්න පුළුවන් විදිහට උන්වහන්සේ සකස් කරනවායි කියලා. ඒත් බලාපොරොත්තු නොවුන විදිහට පොසොන් වැසි අනෝර වැසි වෙලා වහින්න පටන් ගත්තා. මීට දවස් 4කට කලින් අපේ ස්වාමින් වහන්සේ පණිවිඩයක් පවා මට වෙලා තිබුණා. තීන් තාලෙප කරගන්න විදිහක් නැහැ හොඳටම වැස්ස කියලා. ඒත් එක පාරටම හරියට පෙරේද දරා ගන්න බැරි රස්නයක් එක්ක ගිනි කාෂ්ඨ කව්වක් පායලා තීන් තාලෙප කරගන්න එක පාරක් නෙමේ කෝටින්ග්ස් දෙකක්ම ගන්න අපිට හැකියාව ලැබුණා. ඔව් අපි නොදන්න වුණාට මේ සබා දහම ඇතුලේ ප්‍රාතිහාර්ය ගොඩාක් සිද්ධ වෙනවා. අද පොසොන් පුන් පොහොය දිනේ දවසේ මම බලාපොරොත්තු වුණාට වඩා ලස්සනට හොඳට අටමහා කුසල් වලින් එකක් මේ විදිහට මම සිද්ධ කරගත්තා. දකින්න ඔයාට මේ පින එසේම අනුමෝදන් වේවා.